හායි ළමයි ඔන්න මං අදත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආවා. මේ පාන්දර 5ට විතර ඇති. මේ නංගි මැනික නම් තාම නිදි. අපේ අක්කි බබා නම් 5 ඉඳලා හැරිලා ඉන්නේ. නංගි නම් දැන් හොඳටම දොයි. ඔය ජංගි කොටත් ඇඳගෙන නිදියගෙන ඉන්නේ. යාලා මේ උඩට ඇඳුමක් අඳිනවටවත් කැමති නැහැ. මේ රැයට නිදාගද්දි පොරවනටවත් කැමති නැහැ බෙඩ්ෂීට් එකකින්. මේ ඉන්නේ අපේ අයි දඟයා. අක්කි බබා නම් මේ පාන්දර 5 ඉඳලා හැරගෙන ඉන්නේ ඔය. හැමදාම මේ ටයිම් එකට එලාම් එක තිබ්බා වගේ ඇහැරෙනවා. වෙලාවකට 4ට ඇහැරෙනවා, 4:00ට 5ට පාන්දර අනිවාර්යයෙන්ම කොහොමත් එයා ඇහැරෙනවා. ඉතින් නංගි නිදි හින්දා මම මෙයත් එක්ක හිටියේ ඇඳට වෙලා. ඇඳේ ඉන්නෙත් නෑ. බහිනවා, අය නගිනවා, net එක අසර මදුරුවොත් රිංගනවා. ළමයින් ඉතින් දඟලනවානේ. මම එයාව ෂේප් එකේ ඇඳෙන් තියලා මම ගිහිල්ලා මූණ හොදගෙන ලෑස්ති වෙන්න කියලා තමයි හදන්නේ. නංගි ඇහැරුණාම චුට්ටක් කරදරයි උදින්න ඇහැරුණ ගමන් අඬනවා. ඒ හින්දා අක්කි බබව ඇඳෙන් තියලා මම මූණ හොදගෙන ඇවිල්ලා ඔළුව පීරනවා. මොකද දැන් නංගි බබා ඇහැරෙන කලින් මේ ඔළුව පීරගෙන එහෙම ලෑස්ති වෙලා ඉන්න ඕනේ. නැත්තම් එයා නැගිට ගමන් පොඩ්ඩක් කචල් මේ නැගිට ගමන් අඬනවා එයා. එයාව ෂේප් කරගන්න හරිම අමාරුයි. ඉතින් මගේ වැඩ ටික ඉවර කරගෙන මේ එයාවත් ඇහැරව ගන්න ඕනේ. ඇහැරව ගන්න කියන්නේ තව ටිකකින් කොහොමද එයා ඇහැරෙනවා. මං කලින් මේ දැන් අවුරුද්දකට කලින් වගේ ගොඩාක් කොටට ලේයර් කරලා තිබ්බේ. දැන් ගොඩක් වැවිලා. මං ගාන තෙල් එක නම් මේ ලංකාවේ තෙල් එකක්. ඕන අය කමෙන්ට් එකක් දාන්නත් මං කියන්නම් ඒක. මේ ඒක හොඳයි. ඇත්තට මේ තෙල් එක හොඳයි. මේ මගේ ඉක්මනට කොණ්ඩේ වැවුණා හැබැයි. කොණ්ඩේ අනේක නතර නෑ මේ මගේ ඉවරයි. අපේ මල්ලි මට එවපු තෙල් එක මම දැන් ගාන්නේ. මේ කලින් ගෑවේ මං ඒ තෙල් එක. හරි ඉතින් දැන් මේ ඔළුව එහෙම පීරලා දැන් පහන තියන තමයි ලෑස්ති කරන්න හදන්නේ මම. මේ අපේ ගෙදර අනිවාර්යෙන් හවසට ගිලම්පස හදනවා. මේ උදේට බුද්ධ පූජාව තියෙනවා. ඒ දේ අනිවාර්යෙන්ම කරනවා අපි. දැන් තාත්තා තමයි මල් කඩන්නම් එන්නේ. අම්මා බුද්ධ පූජාව එහෙම අයින් කළා දුන්නාම මේ මම එතන පහන එහෙම තියලා එතන ලෑස්ති කරගන්නවා. මේ ඔයාලත් අනිවාර්යෙන්ම පහන තියෙනවා නම් මේ බුද්ධ පූජාව ගිලම්පස හවසට එහෙම පූජා කරන්න. ඒක ගොඩක් හොඳයි. අපි පත්තිනි මෑණියන්ටත් පහන තියෙනවා. මේ පත්තිනි මෑණියන්ට කහමල් වට්ටියක් තියන්නේ. හැමදාම ඉතින් උදේ හවස අපි පහන තියනවා ගෙදර. ඒක හොඳයි නේ ඉතින් ගෙදරකට. මේ තියෙන්නේ අපේ පහන තියෙන තැන. ඊයේ රෑ පටන් ගත්ත වැස්ස අද උදේ වෙනකනුත් වහිනවා ඉවරයක් නෑ. වහිනවා අප්පා එපා වෙලා තියෙන්නේ. මේ රිද්දක් වීල ගන්නවත් නෑ. බබාලව එළියට ගන්න බෑ. මම මේ දවස් ටිකේම මේ කොහොමද මොන්ටිසෝරි යවුවෙත් නෑ. මොකද මං වීඩියෝ එකක් දැම්මා දෙන්නම අසනීපෙන් ඉන්නේ. මේ තෙමෙනවනේ යාලා මොන්ටිසෝරි ගියාම කොහොම සෙල්ලම් කරන්න එහෙම එළියට බහිනකොට තෙමෙන හින්දා මේ මම යාලා මොන්ටිසෝරි යවුවෙත් නෑ අද. අපේ නංගි පැටිය තාම නිදිනේ. ඉතින් මම එයා නිදි අතරේ අපේ අක්කි බබාව ලෑස්ති කරන්න හදන්නේ. එයාව ලෑස්ති කරලා ඔළුව එහෙම පීරලා එයාව ඇඳෙන් තියලා ඊට පස්සේ නංගිව ලෑස්ති කරනවා. ඔය පේනවනේ ඉතින් කියවිල්ල. ඔයාලට පේනවා ඇති නංගි තාම ඇඳේ දොයි. මේ අක්කා බබාව දැන් ලෑස්ති කරලා එයාව ඇඳෙන් තියන්න ඕනේ. ඇඳෙන් කියන්නේ වෙනදාට නම් මම සාලෙන් තමයි තියන්නේ. මේ දවස්වල එළිය වහින හින්දා ගොඩක් සීතලයිනේ. එතකොට මේ යාලා හෙම්බිරිසාව අමාරුවෙන් ඉන්න හින්දා මේ හිරිකඩ හැමෙනකොට ආය යාලට වැඩි වෙනවා. ඒ හින්දා මම යාලව ලෑස්ති කරලා ආය ඇඳෙන්ම ගිහින් තියනවා. චුට්ටක් මේ පායනකම්. මේ එළියට ගන්නත් බෑ දැම්ම මූණ හොදන්න මේ තෙමෙන හින්දා. තව ටිකකින් යාලව මූණ හොදලා කෑම හැම කවන්න ඕනේ. ඔය පේනවනේ. එක විදිහකට ඉන්නේ එක විනාඩියක්වත්. දැන් යාගේ ඔළුව පීරලා ඔළුව ලෑස්ති කරලා ඉවරයක් වෙන්න ඕනේ.
දැන් ඉතින් අපේ නංගි බෝලෙත් ඇහැරලා ඉන්නේ. එයාව පොඩක් ෂේප් කරගෙන දැන් එයාව ලෑස්ති කරලා එයාවත් අක්කි ළඟින්ම තියනවා ගිහින් ඇඳෙන්. අක්කි දැන් ඇඳේ ඉන්නේ. මේ ඉතින් ඒ දෙන්නත් එක්ක ඔය උදේට කරන වැඩ පොඩ්ඩක් තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගේන්නේ. දවසම නම් වීඩියෝ කරන්න අමාරුයි. මොකද මේ අපේ අම්මා වැඩට යනවනේ. එයා උයලා කරලා ඔක්කොම කරලා වැඩට ගියාම ඊටු වැඩ ටික මම තනියම තමයි කරගන්නේ බබාලා දෙන්නත් එක්ක. නිදිමතේද කොහෙද ඈනුනුත් අරිනවා. හරි ඉතින් දැන් ඒ දෙන්නගේ වැඩ ටික ඉවරයි. දැන් කෑම කවන්න හදන්නේ. දැන් අපේ ගෙදර අද වෙලා තියෙන්නේ සුදු බත් වෙලා තියෙනවා. කැකිරි තියෙනවා. අය පරිප්පු තියෙනවා. පරිප්පු හොද්දට වගේත් හදලා තියෙනවා. මොකද අපේ මේ නංගි බබාට හොදි ඕනේ. එයාට ගොඩ හොදි ඕනි කන්න. ඒ හින්දා අපේ අම්මා වෙනම මේ හොද්ද වගේත් හදනවා. ආයෙ තියෙනවා හාල් මැස්සු බෙදලා තියෙනවා. අද මේ වගේ පොඩි දෙයක් හැදුවේ මේ මොකද අද මේ හස්බන්ඩ්ගේ ගෙදරින් මේ අම්මා කෑම උයනවා මේ කෑම එවනවා අපිට දවල්ට. ඊට පස්සේ මේ රිදි ටිකක් තිබ්බා. මම මේක හොදලා මේ දිනට කවන්න ගත්තා. මේ දෙන්න ඔතන තියන් තමයි කවන්නේ කුස්සියේ තියාගෙන. මේ අපේ අම්මා අක්කි බබාට කවනවා මම නංගිට කවනවා. දෙන්නටම නම් එකට කවන්න බෑ. මේ මොකද නංගි හිමින් කන්නේ මේ එයාට කවන්න ටිකක් වෙලා යනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. මෙතනින් වීඩියෝ එක ඉවරයි. බයි බයි.